මේ 2025 වර්ෂයේ වෙසක් මංගල්‍යය. සිදුහත් කුමරු ඉපදී පළමු පියසටහන් 7 තබනකොට නෙළුම් මල් 7ක් පිපුණ කියලා කියනවනේ. බලන්නකෝ මේ නිර්මාණවල ලස්සන. ලංකාවේ හුඟක් තැන්වල මේ විදිහට අලංකාර සැරසිලි වලින් හැඩ කරන්න උත්සාහ කරලා තිබුණා. මේ වගේ ලස්සන හැඩකාර සැරසිලි තනි මිනිස්සෙකුට නම් කරන්න බෑ. මම නම් දැක්කේ අපේ මිනිසුන්ගේ තියෙන සාමූහිකත්වය. කටුනායක නගර සභා පරිශ්‍රයේ ඉදිරිපිට සුළඟේ ලෙලෙන හරි අපූර්ව වෙසක් නිර්මාණ කීපයක් තමයි මේ තියෙන්නේ. සීදුව ක්‍රීමා ආයතනයේ විසින් නිර්මාණය කරලා තිබුණු හරි අපූර්ව අලංකාර නිර්මාණයක් තමයි මේ තියෙන්නේ. මෙන්න බලන්න ජිනසේන ආයතනයේ විසින් නිර්මාණය කරලා තිබුණ හරිම ලස්සන ඒ වගේම කලාත්මක නිර්මාණයක්. හැකියා දක්ෂතා වගේම මේ වගේ නිර්මාණ කරන්න හොඳ කලාත්මක ඇසකුත් සාමූහිකත්වයකුත් අවශ්‍ය වෙනවා කියලා තේරෙනව නේද? ඔන්න බලන්නකෝ හරි අපූර්ව නිර්මාණයක්. යකා මාමා කෙනෙක් හරි අපූර්වවට නිර්මාණයක් මවලා ඒක සමාජගත කරන්න වගේම පිටුපස හිඳගෙන නරඹන්නන් මවිතයට සහ හිතවල සතුට උපදවන්න දරන වෑයම හරිම වටිනවා. මහා කුඩා වශයෙන් නිර්මාණය වෙලා තිබුණු මේ වගේ තොරන් වෙසක් කෝඩු නිර්මාණ විදහාපාන්නේ ශ්‍රී ලාංකික අපේ සංස්කෘතික වටිනාකමයි. ඔයාලා දන්නවද මේ තියෙන ගම්පහ නගර මැදේ පිහිටලා තියෙන වෛද්‍යවරයෙකුට අයත් නිවසක්. හිතුවේ තොරණක් කියලා නේද? නෑ මේ නිවසක්. වසරක් පාසා විවිධ අයුරින් මේ නිවස මේ වගේ හරි ලස්සනට ගම්පහ නගර මැදේ දිදුලනවා. ඒ වගේම රාජ්‍යවාද ජාතක කතාව පාදක කරගෙන හරි අපූර්වට නිර්මාණය වෙලා තිබුණු තොරන් රාජ්‍යයකුත් මට හම්බුණා. මේ තියෙන්නේ අන්න ඒ නිර්මාණය. ඉතින් සිත් සතන් නිවාලන්න, සිත් ප්‍රබෝධමත් කරන්න, අලංකාර නිර්මාණ වලින් අපේ රට සරසන්න මේ වගේ මුළු මහත් ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටින සහෝදර සහෝදරියන්ට ආශිර්වාද වේවා.